අපේ දෙවියන් වහන්සේ යහපත්. මගේ සහෝදර සහෝදරි දේශනාකාරය පොතේ දෙවිනි පරිච්ඡේදයේ 26 වෙනි පදයේ කියනවා දෙවියන් වහන්සේ තමන් ඉදිරියේ යහපත්ව සිටින මනුෂ්‍යයාට ප්‍රඥාවත් දැනගැන්මත් ප්‍රීතියක් දෙනසේක. නමුත් පව්කාරයාට දෙවියන් වහන්සේ ඉදිරියේ යහපත්ව සිටින අයට දෙන පිණිස වස්තු රැස්කර තැබීමේ වෙහෙසය දෙනසේක. මේකත් නිෂ්ඵලකමක්ව හිස් වූ උත්සාහයක්ව තිබේ. මගේ සහෝදර සහෝදරිය, මේ කොටසේ දේශනාකාරය අපිට මතක් කරන්නේ මොකද්ද? දෙවියන් වහන්සේ ඉදිරියේ යහපත්ව සිටින මිනිසෙක් නැත්තම් දෙවියන් වහන්සේගේ ඇස් හමුවේ හරි දේ කරන මිනිසෙක්, එයාගේ ජීවිතයට දෙවියන් වහන්සේ නියම කළා තියෙන්නේ මොනවාද? එයාගේ ජීවිතයට දෙවියන් වහන්සේගේ ප්‍රඥාව, එයා ජීවත් වෙන්න ඕන විදිහ තේරුම් ගන්නවා දෙවියන් වහන්සේගේ ප්‍රඥාව කරනකොටගෙන. දේව බය ඇතුව එයා ජීවිතයේ භුක්ති විඳිනවා. දේව බය තියෙනවා, ඒ වගේම ජීවිතයත් භුක්ති විඳිනවා එයා. එයාට දැනගැන්ම තියෙනවා. දෙවියන් වහන්සේ සම්බන්ධව දැනගැන්ම, මනුෂ්‍යයා සම්බන්ධ දැනගැන්ම, ඒ වගේම විවිධ අවස්ථාවල් පහු කරනකොට ඒ සම්බන්ධව තියෙන දැනගැන්ම, ඒ දැනගැන්ම ඇතුව එයා ජීවත් වෙන්නේ. මොකද දෙවියන් වහන්සේ තමයි එයාට දැනගැන්ම දෙන්නේ. දෙවියන් වහන්සේ එයාට ප්‍රීතිය දෙනවා කියලා ඒ කොටසේ කියනවා. මගේ සහෝදරය සහෝදරිය, යේසුස් වහන්සේ කිව්වා උන්වහන්සේ දෙන ප්‍රීතිය කාටවත් හොරකම් කරන්න බෑ. උන්වහන්සේ මනුෂ්‍යයට දෙන්නේ සතුටක් නෙමෙයි, తాවකාලික සතුටක් නෙමෙයි. ශුද්ධාත්මයන් වහන්සේ කරනකොටගෙන අපිට දීලා තියෙන හදවතේ ප්‍රීතිය, ගැලවීමේ ප්‍රීතිය. දෙවියන් වහන්සේ ඉදිරියේ යහපත්ව සිටින මනුෂ්‍යයා යේසුස් වහන්සේ කරනකොටගෙන දෙවියන් වහන්සේගෙන් ආශිර්වාද, එයාට ප්‍රඥාව දෙනවා, එයාට දැනගැන්ම දෙනවා, එයාට ප්‍රීතිය දෙනවා. මගේ සහෝදරය සහෝදරිය, එයාට වෙහෙස වෙලා එයා දෙවියන් වහන්සේගෙන් ඈත් වෙලා වෙහෙස වෙන්නේ නැහැ දේවල් වලට. දෙවියන් වහන්සේ නැතුව දේවල් වලට වෙහෙස වෙලා අත්පත් කරගන්න උත්සාහ කරන්නේ නැහැ. එයාට තියෙන ලොකුම ආශිර්වාදය ඒ කොටසේ පහත පදේ ඒ කොටසේ පෙන්නනවා. හැබැයි දුෂ්ටයාට නැත්තම් පව්කාරයා ගොඩක් දේවල් වලට වෙහෙස වෙලා දේවල් රැස් කරලා තියෙනවා. හැබැයි දෙවියන් වහන්සේ ඒ දේවල් උන්වහන්සේ ඉදිරියේ යහපත්ව ඉන්න එක්කෙනාට භුක්ති විඳින්න දෙනවා කියලා උන්වහන්සේගේ වචනය කියනවා. ඉතින් බලන්න මගේ සහෝදරය සහෝදරිය, දෙවියන් වහන්සේ නැතුව අපි වෙහෙස වෙන දේන් ප්‍රතිඵලයක් නැහැ. දෙවියන් වහන්සේ ඉදිරියේ යහපත්ව හැසිරීමෙන් අපේ වෙහෙසට දෙවියන් වහන්සේ ආශිර්වාද කරනවා. ප්‍රජේස්පීටයි සුබ දවසක්.